මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ මහතා කියනවා මේ පිළිබඳව ප්‍රසිද්ධියට පත්වෙන ආකාරයට කටයුතු නොකලේ හැකර්වරු හැංගෙන්න ඉඩ තිබ්බ නිසා. එතුමා හිතාගෙන ඇති ඔය කියන හැකර්ලා පඳුරක් අස්සේ රිංගගෙන මේ සල්ලි ටික අරගෙන ඊට පස්සේ තව පඳුරක් අස්සට යයි ඒ වගේ බියක් වෙන්නේ නැති එතුමා ඔය ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මේ වෙච්ච දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නැහැ. ඩොලර් මිලියන් 2.5ක් කියන්නේ මේ රටේ මහජනයාගේ ධනය. ඒ ඩොලර් බිලියන් 2.5ක් ඕස්ට්‍රේලියාවේ ණයක් ගත්තු පාර්ශවයකට දෙනවායි කියලා කියමින් ඊමේල් පණිවිඩයක් කරා ආපු වෙන අංකයකට දෙන්න පුළුවන්ද? එහෙම දෙනවනම් මේ මුදල් අමාත්‍යාංශය කියන්නේ මොකක්ද? 76 වසරකවත් මෙහෙම දේවල් වෙලා තියෙනවද? ඒ ඕස්ට්‍රේලියාවේ ණය හිමියා විදියට කෙනෙක් එවනවා තමන්ගේ ගිණුම දාලා ඊමේල් එකක්. ඒතර මෙහෙ ඉන්න නිලධාරීන් ඒ ඊමේල් එකේ තියෙන ගිණුම අංකයට සල්ලි යවනවා. දැන් මේක පිළිගන්න කියලාද අපිට කියන්නේ? දැන් මේක මෙච්චර සරල වැඩක්ද මේ? සාමාන්‍ය පෞද්ගලික ආයතනයකවත් මේ විදියට වෙනවද? දැන් මේ බබා පාට් එක දාලා මේ කියන්නේ මොකද්ද? අපි දන්නවා හර්ෂණ කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහුව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරගෙන තමයි මුදල් අමාත්‍යාංශ ලේකම් බවට පත් කළේ. ඔහු කලින් ඕස්ට්‍රේලියාවේ තමන්ගේ උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඕස්ට්‍රේලියාව සමග පෞද්ගලික සම්බන්ධතා විශාල ප්‍රමාණයක් නඩත්තු කරන කෙනෙක්. ඒ වගේම අපිට දැනගන්න තියෙනවා ඔහු ද්විත්ව පුරවැසියෙක්. ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව රටවැසියෙක්. මේ ඊමේල් එකකින් අංකයක් ගිණුම් අංකයක් එවුවම ඒ ගිණුම් අංකයට කතා ඒ ඊමේල් එකේ උපෙක්කිනාට කතා කරලා අහලා හරි නේද ගිණුම් අංක කියලා අහලා දැනගෙන එහෙම සල්ලි යවන සිරිතක් තියනවද? මේක තෝසෙ කඩයක්ද පෙට්ටි කඩයක්ද? ලැජ්ජයි. මේ වගේ උත්තර දෙන්න හිතන එකම ලැජ්ජයි. මේ රටට කරන අවමානයක්. මේක පැහැදිලිවම හොරකමක්. මේ හැකර වෙන කවුරුවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශ ලේකම්. මුදල් අමාත්‍යාංශ ලේකම් තමයි මේ කියන හැකර. ඩොලර් මිලියන් 2.5ක් උස්සපු හැකර. වෙන කවුරුවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශ ලේකම්. මේ රටේ මහජනයාගේ ධනයත් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න ඉඩ දීලා බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මිනිස්සු අපාදුක් විඳිනවා. වේල් තුන කන්න බැරුව හූල්ලනවා. බෙහෙතක් දොස්තර මහත්තයා ලියලා දුන්නම දවස් 5කට බෙහෙත් ටික දවස් 2කට ගන්න. එහෙම ගන්නත් බැරි මිනිස්සු හූල්ල ජීවත් වෙනවා. ඒ ඔක්කොම වේදනාවන් විඳගෙන ඉන්න රටක මේ උන්දලා මේ හැකර් කෙනෙක්ව පෙන්නලා අපිට කියනවා ඩොලර් මිලියන් 2.5ක් හැකර් අරන් ගිහිල්ලා කියලා. අනිත් එක අපි දන්නවනේ එහෙම සිද්ධියක් වුණාම වහාම ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ඒ ක්‍රියාමාර්ග අරන්ද මේ නිකන් බඩබුරුලුණත් CID එකට යන ජනාධිපති ලේකම්තුමා මේකට CID නොගියේ ඇයි? අනික වංචාව සිද්ධ වෙච්ච තැනම අයට පුළුවන් ද වංචාව ගැන හොයන්න? හොරකම කරපු අයටම පුළුවන් ද හොරකම ගැන හොයන්න? මේ රටේ බරපතලම 76 වසරක සාපේ ගැන න්යාමේ 76 වසරකවත් මහා භාණ්ඩාගාරේ සල්ලි මෙහෙම අන්තරස්ථාන වුණා. මේක තමයි මේ අපරාධ වැලක ඉතාම බරපතල කාරණයක් මේ කාරණේ. මුදල් අමාත්‍යාංශ ලේකම් වහම ඉල්ලාස් වෙන්න. මුදල් ඇමතිට බැරි නම් මුදල් අමාත්‍යාංශ ලේකම් ඉල්ලාස් කරවන්න. ඒ කියන්නේ මුදල් ඇමති මුදල් අමාත්‍යාංශ ලේකනුයි දෙන්නම එකට එකතු වෙලා තමයි මේ හැකර් වැඩේ කරලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්ව ඉවත් කරන්න මුදල් ඇමතිට කොන්දපණ නැත්තම් මොකද මේක මේ මුදල් අමාත්‍යාංශ ලේකම් නොදැන වෙන දෙයක් නෙමෙයි. සමහර විට මුදල් අමාත්‍යාංශ ලේකනුයි එයාගේ ප්‍රධානියයි දෙන්නම දැනගෙන මෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ හංගන් තියාගත්තා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගත්ත ක්‍රියාවලියක්. මේ අවුරුද්දේ ජනවාරි වල දැනගන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ මොනතරම් ගොන්ද? දැන් අපි හිතමුකෝ කවුරු හරි හැකර් කෙනෙක් ඇවිල්ලා පද්ධතියට රිංගලා සල්ලි ගත්තම ඒක දැනගන්නත් යනවනේ මාස දෙකක් විතර. ඒක කාටද විශ්වාස කරන්න පුළුවන්? රටේ ප්‍රධානතම මුල්‍ය කේන්ද්‍රස්ථානය මේ මුදල් අමාත්‍යාංශය. ඒව කාටද විශ්වාස කරන්න පුළුවන්? මාස ගණන් යනවද මේක තේරුම් ගන්න? ඒ නිසා බොහොම පැහැදිලි. මේක මේ කොහෙවත් ඉන්න හැකර් කෙනෙක්ගේ සාක්කුවට ගිය එකක් නෙවෙයි. මුදල් අමාත්‍යාංශ ලේකම් නැමැති හැකරාගේ සාක්කුවට ගිය එකක් මේක. එයාගේ ඕස්ට්‍රේලියාවේ තියෙන සබඳතා අනුව සිද්ධ වෙච්ච දෙයක් මේක. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.